මේ ජීවිතය කියන සමස්තය ඇතුලේ අපි නොසිතූ නොපැතූ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. යම් විදිහකින් බරපතල මට්ටමේ කොඳු වැටපෙළ රෝගයක් නිසා ඔබේ ජීවිතේ එක්තැන් වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? රද්දොළුගම පදිංචි කුලසිරි මහත්මයා කියලා කියන්නේත් අන්න ඒ වගේ මහා භයානක අත්දැකීමකට මුහුණ දුන්න කෙනෙක්. මීට ටික කාලයකට කලින් ජීවිතේ එක්තැන් වෙලා නේද? බොහොම දුකින් පසුතැවීමෙන් කාලය ගත කරපු කෙනෙක්. නමුත් එතුමන් අද වන විට නිරෝගී සුවපත් භාවය ලබලා තියෙනවා. කවුද එතුමන්ව සුවපත් කළේ? අන්න එය මුල් කරගෙනයි මේ වැඩසටහන විශේෂයෙන්ම අපි පටිගත කරන්නේ. ඉතින් ලංකාවේ ඉන්න බොහොම තරුණ හෙළ වෛද්‍යවරයෙක් නිසා අද වෙනකොට එක්තැන් වුණු ජීවිතයක් ගත කරපු රද්දොළුගම කුලසිරි මහත්මයා අද නිරෝගී සුවය ලබලා ඉන්නවා. ඉතින් මං ආවා එතුමන්ව හොයාගෙන රද්දොළුගම ප්‍රදේශයට මේ රද්දොළුගම ස්කීම් එක. ඉතින් මාත් සමග ඉන්නවා අපේ කතා නායකයා කුලසිරි මහත්මයා. ඉතින් අයිබෝන්න පුතුමාට. අයිබෝන්න. අපි ඉස්සල්ලාම අතීතයට යමු. දැන් ඕනෑම රෝගයක තියෙනවනේ අතීත කතාවක්. රෝගියෙක් බවට පත් වෙන්න හේතු වෙච්ච කාරණාවක්. මම කැමතියි ඒක දැනගන්න. මම ඉස්සෙල්ලාම පටන් ගන්නම් මගේ වයස කීයද කියලා. දැන් මගේ වයස අවුරුදු 74යි. මම වෘත්තීන් වශයෙන් රාජ්‍යයේ වෘත්තීන් තුනකට යෙලෙන පුද්ගලයෙක්. ඒ වෘත්තීන් තුනෙන් මම හඳුන්වන්නම් මම රජයේ ගුරුවරයෙක් වශයෙන්, ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය සොල්දාදුවෙක් වශයෙන්, ඒ වගේම රටේ ප්‍රධාන මූල්‍ය ආයතනක නිලධාරියෙක් වශයෙන් සේවය කළා. මගේ මේ රෝග නිදානය මම අතීතයට ගිහිල්ලා ඔබතුමාට කියනවා නම් මට අවුරුදු 25 තරම් කාලෙදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරනකොට යම් බරක් උස්සන්න ගිහිල්ලා මම තුනට අමාරුවක් ඒ අවස්ථාවේදී හැදුනා. යුද හමුදාවේ ඉන්න සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්න අවස්ථාවේ ඒක ලොකු බරක් මම නෙවෙයි සමූහය වශයෙන් පුහුණු වෙන අවස්ථාවක මගේ තුනට අමාරුව හැදිලා ඒ බර උස්සනකොට මං ගිහිල්ලා ඇදේ දිගෑරුණා. ඇදෙන් නැගිට ගන්න අපහසුතාවයක් ඒ අවස්ථාවේදී ඇති වුණා. ඒක තරුණ වයසත් එක්ක සුවපත් අතරටපත් වුණා. ඊට පස්සේ යුද හමුදාවේ තියෙන සියලුම බර පුහුණුවීම් පවා මම කළා, අපහසුතාවක් දැවුනේ නැහැ. එයින් යුද හමුදාවේ අසුණාට පස්සේ අපේ රජයේ ප්‍රධාන මූල්‍ය ආයතනයේ රැකියාව ගියා පස්සේ මට නැවතත් අර අසනීපය පොඩ්ඩක් වතු වුණා. මම ඒ අවස්ථාවේදී මට බයක් ඇති වුණා මේ වග්ගොඩු ආශ්‍රිතව හැදෙන අසනීපයක්ද කියලා. ඒ තරම් වේදනාව දරා ගන්න අපහසු වුණා. මම සම්පූර්ණ පරීක්ෂණයක් කරලා ඒ වේදනාව ආවේ කොයි ප්‍රදේශවලින්ද? ඒ ආවේ උකුලෙන්. උකුලෙන් තමයි ඉස්සල්ලාම වේදනාව ආවේ. ඊට පස්සේ නමුත් වග්ගොඩු අපහසුතාවයක් වග්ගොඩු ආශ්‍රිත රෝගයක් තුනේ නැහැ. ඒ උකුල්ලටේ සම්බන්ධව තමයි උකුල්ලටේ පොඩි ඈත්වීමක්. පොඩි ඈත්වීමක් තමයි සිද්ධ වුණා කියලා ඒ වෙලාවේදී නිරීක්ෂණය වුණේ. වෛද්‍ය නිරීක්ෂණය වලට ආවා. ඔබතුමා ඊට පස්සේ වෛද්‍ය ඒ කියන්නේ පරීක්ෂණයකට භාජනය වුණා. ලක්ෂණේ මත උනාට පස්සේ ශරීර පරීක්ෂණයක් කළා. වෛද්‍ය පරීක්ෂණ කළා. ඒකත් සුව වුණා. සුව වෙලා මම විශ්‍රාම සුවයට ආවා. විශ්‍රාම සුවයට එනකොට අර සියුම් වේදනාවක් තිබුණා. තිබුණත් මම ගණන් ගත්තේ නැහැ මගේ සියලුම වැඩ. වත්තේ පිටියේ වැඩ පවා. බර වැඩ, කැත්තේ උදැල්ල වැඩ පවා. ඒ වගේ ඊටත් එහාට ගිහින් කම්කරුවෙක් කරන සියලුම වැඩ ගස් වලින් බහින් නැතුව සියලුම වැඩ මට කරගැනීම පුළුවන්කම මට තිබුණා. නමුත් මට වේදනාවක් තියෙනවා මම එතරම් ගණන් ගත්තේ නැහැ. මෙහෙම වෙලා ඉඳී මගේ වයස මුහු කරා ගියාම එක්ක මේ මෑත අවුරුදු 2ක වගේ කාලෙදී මට පද අමාරුවක් ආවා. ඒක අපේ සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණ නැවතත් මම මූලික ශරීර පරීක්ෂණයේ ඒ වේදනාව ආවේ කොයි ප්‍රදේශයෙන්ද? ඒ වේදනාව මුළු ශරීරයම මට දැනෙන්න ගත්තා.
මේ ශරීරයේ කොතනද කියලා කියන්න කියන්න බෑ. බෑ. මට වේදනාව කොතනද කියලා කියන්න බැරි තරමට වේදනාව එනවා. වේදනාවක් දැවුනට අසනීපය මොකද්ද කියලා තේරුම් ගන්න බැරි තත්ත්වයකට මම පත් වුණා. ඔව්. ඒ පත් වෙලා ඉඳී මම නැවතත් වෛද්‍ය සම්පූර්ණ බොඩි චෙකප් එකක් කළා. ඒ වෙලාවේදී තමයි නැවතත් අහු වුණා මට වෙනත් අසනීප. වගොඩුව අමාරුව කිව්වා. ඒ ගමන යම් හෘද රෝග ලක්ෂණ තියෙනවා කිව්වා. එතෙක් ඔබ දන්නේ නැහැ මේ මම වෛද්‍ය දන්නේ පරීක්ෂණය හෘද රෝග ලක්ෂණ එහෙම නැත්නම් වගොඩුව අපහසුතාවක් තියෙනවා කියනවා මම දැනගෙන හිටියේ නැහැ. ඔව්. අර වෛද්‍ය පරීක්ෂණයෙන් අහු වුණා. ඊට පස්සේ මම වගොඩුව අමාරුවට ප්‍රතිකර්මයට බැස්සා. ඒ වෙලාවේ මම මගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අනුව සම්පූර්ණ ප්‍රතිකර්ම කරගෙන ආවා. මම වගොඩුව අමාරුවට ප්‍රතිකර්ම කරන්න දැන්ට අවුරුදු එකමාරකට කලින් මාව රජයේ රෝගලේම මගේ වෛද්‍යවරයා ඇතුළු කරගෙන මට ප්‍රතිකර්ම කළා. ඒ වෙලාවේදී මට එන්නතත් අර ඉන්ජෙක්ෂන් එකක් ඒ දවස්වල ආందోලනයට පත් වුණා. ඉන්ජෙක්ෂන් එක දවසකට 5 බැගින් දවස් 5ක් දුන්නා. මා සමග දුන්න අනිත් දෙන්නේ මේ ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ නැගිටලා ගියා. නමුත් මම වාහනයට මගේ සොසක්තියෙන් නැගලා ගිය මම ආපහු මට එන්න උන 3ට අමාරුවත් එක්ක රෝදපුටුවේ. එහෙම ඇවිල්ලා මම සිංහල බේත් ක්‍රම ගණනාවකට බැස්සා. දැන් එතකන් ඔබ බොහොම නිරෝගීව එදිනෙදා වැඩ ටික කරගෙන සියලුම වැඩ. කිසිම නෑ මගේ කුලියක් දීලා වැඩක් ගන්න පවා මම මැලි වුණා. ඔව්. ඔව්. ඒ තරමටම මම ශක්ති සම්පන්නයි කිව්වොත් හරි. බොහොම ශක්ති සම්පන්නව නිරෝගීව ඉතින් හමුදා සේවයේ ඔව් ශක්ති සම්පන්නයි. මගේ හිතත් හොඳයි. හිතත් හයියයි. ඒ වගේම කරන්න පුළුවන් දැනුමත් යාම දැක්කොත් ඒක කිරීමේ හැකියාවක් මට තිබුණා. හිතත් අය ගතත් අය හිත ගත දෙකම. නමුත් අර රෝගී තත්ත්වයත් එක්ක මම බලාපොරොත්තු නැති අන්ත අසරණ තත්යකට වැටුණා. අන්ත අසරණ තත්ත්වයට ඇඳටම වැටුණා. ඇඳටම වැටුණ හින්දා පොඩින්ම ඔබතුමා අර එක්තැන් වුණා. මම එක්තැන් වුණා. මට ඇඳෙන් එහා විසිදක් කරන්න බැරි තත්ත්වයක් ආවා. වෛද්‍යවරුන් ගැන මෙතන ඉන්නවා. වෛද්‍යවරුන් ගැන මගේ හිතවතුන් බලන්නේ නැහැ මම ගැන කාරුණික වෙලා වෛද්‍යවරුන් ගැන ප්‍රකාශ කළා. ඒ කියන සෑම වෛද්‍යවරයෙක්ටම මම ගියා. ආවට පස්සේ මෙන්න මේ වෛද්‍යවරයා හොඳයි මේ වෛද්‍යවරයා හොඳයි කියලා හිතවතුන් ඥාතීන් කිව්වා. කිව්වා. ඒ අය ළඟට ගියා. ඒ වෛද්‍යවරුන්ගෙන් මම ප්‍රතිකර්ම කළා. ඔව්. ප්‍රතිකර්ම කරනකොට වෛද්‍යවරයා දක්ෂ වෙන්න පුළුවන්. නමුත් රෝගී සුවුන්නේ නැහැ. රෝගියා මට සුවුන්නේ නැහැ. අවසානයේදී වෛද්‍යවරුන් පවා කනස්සල්ලටපත් වුණා. ඒන් පස්සේ මම නැවතත් තවත් වෛද්‍යවරුන් ඉන්නවනේ. එහෙම කිව්වොත් තවත් මගේ හිතවතුන් කියනවා විවිධ රෝගී තත්ත්වයන් ගැන අවබෝධය තියෙන අය විවිධ විදිහට මාගෙන ඒ අසනීප ගැන විස්තරාත්මකව කියලා මේක රෝග සුව වෙනවා. ඒ මොකද මගෙන් යම් සේවාවක් ප්‍රදේශයට යම් යමයටත් සිද්ධ වුණායි කියලා මං හිතනවා ඒ හින්දා වෙන්න ඇති. මට ඒ තරම් ඇල්මක් දක්වන්න ඇති. ඊට පස්සේ මම ගියා ප්‍රසිද්ධ. රට ප්‍රසිද්ධ. රටම ප්‍රසිද්ධයි කියන ස්ථාන තියෙනවානේ. වෛද්‍ය ක්‍රමයට රජයෙන් පව වේදම් කරන. රජයේ වියදම් කරන වෛද්‍යවරුන් ගොඩවලා එහෙම කරන අය තමයි මම නම් වශයෙන් කිව්වේ. නැතුවට මොකද්ද කොහොමද කියලා ඔබතුමාට හිතාගන්න පුළුවන්. එහෙම ආයතනයක් ගිහලා එතනත් මම අර කලින් වෛද්‍යවරයා මං ගියානේ. එතන වෛද්‍යවරයා මාස 3කට වැඩි කාලයක් ඇදේ ඉඳගෙන ගිහිල්ලා බෙහෙත් කළා. එතකොට මහත්තයෝ ඔබතුමාට මම කියන්න ඕනේ මේක මාව වාහනයට මට නැගින්න බෑ. මම වාහනයට නැග්ගනේ මාව වාහනයට දැම්මා. එතන උස්සලා වාහනේ තිබ්බා. 3 දෙනෙක් එකතුව තමයි මාව වාහනයට සීට් එකට ඉඳින්නේ. දැන් එතකොට ඔබතුමාගේ අත් කකුල් වලට වෙන්න පුළුවන් යම් කිසි දැනීමක් තිබුණද? දැනීමක් කියන්නේ අත්
වල කකුල් වල තියෙන බව දැවුනට මට කිසිම අතක් පෑ කොල්ලලා වැඩක් ගන්න බැරි තත්ත්වයට ආවා. තව විස්තර මම මාතර කියන්න කියනවා පොඩ්ඩක්. ඒ මම කියපු ඒ ප්‍රධාන ආයතනය කොහොමද කියලා මම කියන්නේ රජයේ පාව වේදම් කරන ආයතනයක් කිව්වනේ මම. ඔව්. ඒකට එතනත් මට ප්‍රතිකර්ම කරලා ඉවරේලා මාස 3කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකර්ම කරලා කනගාටුයි කියන්නේ මට ගිහිල්ලා ටික දවසකින් එන්න හැබැයි ඒ තත්ත්වෙන් ආවොත් බාර ගන්න නැහැ කියලා කිව්වා. මම ඒ වෙලාවේදී ඒක මගේ වරදක් නෙමෙයි කියන ප්‍රකාශයක් මම කළා. ප්‍රතිකාර කරලා ඔබතුමාව ගෙදර යවුවා. සති දෙකක් ඉඳලා එන්න හැබැයි ওই තත්ත්වෙන් ආවොත් මට බාර ගන්න බෑ කියන එක කිව්වා. ඒ වෙලාවේ يعني සුවයක් අත් වෙලා තිබුණ නැත්තම් මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ. නැහැ කියන එකනේ කිව්වේ. ඔව්. එහෙම කියනකොට මට යම් සිත් ඇවිල්ලා නැති වෙනවනේ. මම යන්නේ ප්‍රතිකර්ම කරන්නනේ. මම සුව වෙන්නනේ යන්නේ. ඔව්. ඕන කෙනෙක් රෝගියෙක් සුව වෙන්න බලන්නේ. එතකොට සුව වෙන්න යන රෝගියාට අරහෙම ආවොත් බෑ කියපුවම මොකද ඇති වෙන මානසික පීඩනේ? සම්පූර්ණයෙන් මානසිකව කඩාවැටෙන වේදනාවක්, සිත් වේදනාවක් ඇති වෙනවා. ඒ සිත් වේදනාව මම කිව්වා ඒක මගේ වරදක් නෙමෙයි කියන එක. කියලා ඉවරේලා මම කම්මැලියෙක් නෙමෙයි කියන අත්පය වලට සුළු ව්‍යායාම කරන්න කම්මැලියෙක් නෙමෙයි කියන එක මමට ඒකට කම්මැලි පුද්ගලෙක් නෙමෙයි මම. ඒක කියලා ඉවරලා මම ආවා. ඊට පස්සේ ස්නායු සම්බන්ධව තමයි මේකේ දැන් මේ අසනීපේ හඳුනා ගැනීම තියෙන්නේ ස්නායු සම්බන්ධව එන අසනීපයක්. හොඳට පේළියේ හිරවීමක් එක්ක අත්පය හිරවීම, හන්දිපත් හිරවීම ඔය වගේ MRI එක පවා කියපුවම ඒ හැම දෙයකම වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වෙලා තිබෙන හොඳට වෙලා ආශ්‍රිතව ස්නායු තෙරපීමක්. ස්නායු තෙරපීමක්. මේ CT ස්කෑන් ඔය වගේ සියලුම ලේ පරීක්ෂණ ඒ හැම දෙයකින්ම ඔප්පු වෙලා තියෙන්නේ ස්නායු තෙරපීමක්. දැන් ඒක ස්නායු තෙරපීමක් නිසා දැන් ඒ තුල ඔබතුමාට මතුවෙච්ච ඒ රෝග ලක්ෂණ මොනවද? රෝග ලක්ෂණ වේදනාව සහ මේ නැමෙන වේදනාව මුළු ශරීරේ පුරාම විහිදිලා තියෙනවා. ශරීරේ පුරාම විහිදිලා තියෙනවා. ශරීරයේ වේදනාව කොතනද කියලා ඒ අවස්ථාවේදී හොයාගන්න බැරුව. දැන් ඔය ලෙඩේ උච්චම අවස්ථාවේ වෙන්නේ නැති අතපය හොල්ලන්න බෑ. අර අවසානයේ රෝද පුටුවටම ඇඳටම වැටුණා. ඊට පස්සේ දැන් සිංහල බෙහෙත් ක්‍රමේ එතනින් ඉවර වෙලා නේද? ඔව්. දැන් සිංහල වෛද්‍ය ක්‍රමයට ඇටියට ප්‍රධානම ස්ථාන වලට ගියා. ඔව්. ඒ ගේම දැන් මගේ තවත් හිතවතුන් කිව්වා මේකට රජයේ ප්‍රධානම රෝහල. රෝහලේ නම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව්. ප්‍රධානම රෝහලකට ගිහිල්ලා එතනදි පරීක්ෂණ කළා. නැවතත් අලුත් පරීක්ෂණ කළා. ඒ ගියෙත් මම වාහනේ ට්‍රොලියට උස්සලා තියලා ට්‍රොලියේ ඉඳන් තමයි සියලුම පරීක්ෂණ වලට ලක් කළේ. එහෙම ලක් කළා අවසානයේදී ඒගොල්ලන්ගේ නිගමනය වුණේ සිංහල ප්‍රතිකර්මත් කරලා තියෙන නිසා මෙයින් ආ ප්‍රතිකර්මයක් නැහැ ශල්‍ය කර්මයක් හොඳට පේලිය හරහා කරන්න වෙනවා. ඔපරේෂන් එකක් කරන්න වෙනවා. ඔව් ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියන එක. ඒ කියලත් මට ඒගොල්ලෝ කිව්වේ මේක 100%ක්ම විශ්වාසයක් නැහැ. උදේට පෙළේ ආශ්‍රිතව මේ ඔපරේෂන් එක කළත් 100%ක්ම විශ්වාසයක් නැහැ කියන එක තමයි වෛද්‍යවරු අවංකවම කිව්වේ. ඇවිල්ලා මාව බලලා කතා කරලා වෛද්‍යවරයෙකුගේ රෝගියාට දෙන්න තියෙන උපරිම වින්දනය දුන්නා. එක උපරිම වින්දනය කියන්නේ මානසික මට්ටම සුව කිරීම. රෝගියෙක් වුණත් මානසික මට්ටම සුව කරන්න ඕන එක. ඒ සුව කිරීමේ හැකියාව උපරිමයෙන් එතුමාට තියෙනවා. එක. අනිකව දැනුම. දැනුම සහ අවබෝධය. ඔය දෙකම එක මල්ලකට ඇවිල්ලා මයින් රෝගී ලක්ෂණ අහලා අර වෛද්‍යතුමාගේ ඒ YouTube වැඩසටහනේ ගිය දේවල් මම කියන්න යනකොට මට බොහෝම කාර්මිකව සමන් දීලා ඒවට අපි හොඳ කරමු කිව්වා. ඒකයි වටින්නේ. ඒ තහවුරු කිරීම කළා. වට තහවුරු කිරීම මානසිකව මම එතන සුව වුණා. අපි
අපි සුව කරමු. ඔව් ඔබ මානසිකව කඩන් වැටලා හිටපු කෙනෙකුට අර වගේ ඇහෙනකොට නිකන් ඔව් ඒක සුව වෙනවා. දැන් මට අවසන් ප්‍රතිකර්මය නෙමෙයි. ඔව් මගේ මේන්හා මම ප්‍රතිකර්ම කරන්න යන්නේ නැහැ. මට මානසිකව සුවය දුන්නා වෙලා. ඔව් ඊට පස්සේ ඒ වෙද මහත්තයාගෙන් මම තෙල් ගත්තා. අන්න එතන තියෙනවා. වෙද මහත්තයාගෙන් තෙල් ගත්තත්, බේත් ගත්තත්, මොනවා ගත්තත් වැඩක් නැහැ. නිසි වෙදකම සහ හෙදකම වෙන්න ඕනේ. ඒ හෙදකමත් මට කරන්න මගේ දරුවෙක් හා සමානව කෙනෙක් මට ලැබුණා උදව් වුණා. හරි. දැන් රමේෂ් වෛද්‍යතුමා ඔබතුමාව පරීක්ෂා කරලා මොකක්ද කිව්වේ? රමේෂ් වෛද්‍යතුමා මල්ලකට ආවා. ඔව්. ආලකට ආවා. කියන ඔබ ගම්පහ මම ගියා සාපෝට් ගියේ නේද? ගම්පහට ගියා. ගම්පහට ගිහිල්ලා වෛද්‍යතුමා ළඟට මට යන්න බෑ. වෛද්‍යතුමා මල් ළඟට ආවා. ඔව්. ඇවිල්ලා මාව බලලා කතා කරලා වෛද්‍යවරයෙකුගේ රෝගියාට දෙන්න තියෙන උපරිම වින්දනය දුන්නා. එක. උපරිම වින්දනය කියන්නේ මානසික මට්ටම සුව කිරීම. රෝගියෙක් වුණත් මානසික මට්ටම සුව කරන්න ඕන එක. ඒ සුව කිරීමේ හැකියාව උපරිමයෙන් එතුමාට තියෙනවා. එක. අනික දැනුම. දැනුම සහ අවබෝධය. ඔය දෙකම එක මල්ලකට ඇවිල්ලා මයින් රෝගී ලක්ෂණ අහලා අර වෛද්‍යතුමාගේ ඒ YouTube වැඩසටහනේ ගිය දේවල් මම කියන්න යනකොට මට බොහෝම කාර්මිකව සමන් දීලා ඒවට අපි හොඳ කරමු කිව්වා. ඒකයි වටින්නේ. ඒ තහවුරු කිරීම කළා. වට තහවුරු කිරීම මානසිකව මම එතන සුව වුණා. අපි සුව කරමු. ඔව් ඔබ මානසිකව කඩන් වැටලා හිටපු කෙනෙකුට අර වගේ ඇහෙනකොට නිකන් සුව වෙනවා. දැන් මට අවසන් ප්‍රතිකර්මය නෙමෙයි. ඔව්. මගේ මේන්හා මම ප්‍රතිකර්ම කරන්න යන්නේ නැහැ. මට මානසිකව සුවය දුන්නා වෙලා. ඔව්. ඊට පස්සේ ඒ වෙද මහත්තයාගෙන් මම තෙල් ගත්තා. අන්න එතන තියෙනවා. වෙද මහත්තයාගෙන් තෙල් ගත්තත්, බේත් ගත්තත්, මොනවා ගත්තත් වැඩක් නැහැ. නිසි වෙදකම සහ හෙදකම වෙන්න ඕනේ. ඒ හෙදකමත් මට කරන්න මගේ දරුවෙක් හා සමානව කෙනෙක් මට ලැබුණා උදව් වුණා. මහත්මයා මට කියන්න දැන් අර සම්පූර්ණ සුවය දක්වා ඔබව අරගෙන එන්න රමේෂ් වෛද්‍යතුමා මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක්ද අනුගමනය කරේ? දැන් ඔබ කිව්වා අර මේ තෙල් වර්ග දුන්නා කියලා. ඊට අමතරව තව මොන වගේ ප්‍රතිකාර ක්‍රමද නියම කළේ මේ කාල සීමාව ඇතුලේ? මේක හොඳ ප්‍රශ්නයක් වුණා. හොඳ ප්‍රශ්නයක් වුණා කියන්නේ දැන් සිංහල වෙදකමට කෙනෙක් යනකොට බොහොම බයයි. මොකද අද කාලේ හැටියට සිංහල බේත් වර්ග හඳුනන්නේ නැහැ කට්ටිය. ගොඩක් දෙනෙක් හඳුනන්නේ නැහැ. නමුත් අපිට මට විශේෂයෙන් පහසුවක් වුණා මේ මහත්තයාගේ බේත් ගන්නකොට අලුතෙන් වෙහෙස වාසි නොවි මගේ රෝගියට ප්‍රතිකර්ම කරගන්න අවශ්‍ය බෙහෙත් ටික ලබා ගන්න. දැන් ඔබතුමා මයින් ඇහුවා මොන වගේ ප්‍රතිකර්මද කළේ මොන වගේ දේවල්ද කළේ? රෝගියාට දෙන්න ඕනේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයක උනත් බඩට දෙන්න විශේෂයෙන්ම කඩටනේ දෙන්නේ. බේත් පෙති වර්ග, දියර වර්ග, ඉන්ජෙක්ෂන් ඒවල එන්නත් වර්ග ඒ වගේ ශරීරයට දෙනවනේ. මේ සිංහල වෛද්‍ය ක්‍රමයේ පිටින් ගන්නත් දෙනවනේ. මේ සියලුම දේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ බෑර රෝගිය සිංහල වෛද්‍ය ක්‍රමයට අදාළ බොන පත්තු තැවිලි ඒ වගේම මොනවද ඔළුවට දාන තෙල් ටික පවා ඒ සියලුම දේ ශරීරයට රෝගියාට ඒ රෝග ලක්ෂණ අනුව වග්ගඩු අමාරුවට අදාළ විදිහට ගැලපෙන බෙහෙත්, හෘද රෝගයට ගැලපෙන බෙහෙත් කියලා එතුමා හඳුන්වා දීලා මම බෙහෙත් වර්ග අන්න ඒකයි. දැන් මොකද ඔබතුමා තවත් රෝග දෙකක් තිබුණා. ඔව්. අදවත් රෝගී තත්ත්වයක් සහ මේ වග්ගඩු රෝගී තත්ත්වයක්. දැන් එතකොට සාමාන්‍යයෙන් ඔබේ කොඳුරට පෙළ රෝගයට ප්‍රතිකාර කරනකොට ඒ රෝග ගැනත් සැලකිලිමත් විය යුතුයි ඒ වෛද්‍යවරයා. වෛද්‍යවරයා සැලකිලිමත් වෙනවා. වෛද්‍යවරයාට ඒ ගැන අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒ අවබෝධය නැතුව කොඳුරට පෙළට විතරක් බෙහෙත් දුන්නා නම් සමහර විට වග්ගඩු රෝගය මිය යන්න තිබුණා. ඒ වුණාම හෘද රෝගය උස්සන්න වෙලා එකේ මිය යන්න තිබුණා. නමුත් අර දෙකත් නිසි විදිහට කළමනාකරණය කරන්නේ.
මට මේ කුඳුවට පේට කුඳුවට පේට ශක්තිය නැතුව ඇවිදින්න බැහැනේ. ඔව්. මාව ඇවිදින්න මට්ටමට ගත්තේ අර රෝග දෙකටත් නිසි ප්‍රතිකර්මය අවබෝධය තුළින් ඒවත් සමනය කරමින්. ඒ සමනය කරමින් තමයි එතුමා මගේ කුඳුවට පේට බෙහෙත් කරන මාව නැකිටින්ට තනියම ඇවිද ගන්න පුළුවන් මට්ටමට පත් කරුවේ එතුමා පත් කළේ. එක පැත්තකින් වක්බඩුව සහ හෘදය ආරක්ෂා කරන්නත් ඕනේ. ඔබතුමාගේ කොඳුරට පෙළ සුව කරන්නත් ඕනේ ලොකු වගකීමක්. ඒ එතුමා මට කියන කෙනාට ගෙදර දරුවට මම කිව්වා මම දරුවෙක් කතමාන කෙනෙක් හම්බුන කියලා දරුවට පැහැදිලිව කිව්වා මේ විදිහට මට සාත්තු කරාට කියලා. දරුවා හැමතිස්සෙම පාසල් එයා රජයේ විධායක නිලධාරියෙක්. ඒ රැකියාව කරලා එන්නේ විශේෂයෙන් වෙනත් දේවල්ට යෙදෙන්න නැතුව පුළුවන් තරම් මට සාත්තු කරන්න. ඒකම මට සාත්තු කරන්න ගත්ත ඒ මගේ දරුවෙක් හදපාන දරුවත් එයත් එනකත් බලන් ඉන්නේ නැතුවත් මට සාත්තු කරන්න. දෙනාගේ විශේෂ කැපවීමක්. ඒ කියන්නේ වෛද්‍යවරයා නියම කරන ඖෂධ වගේම නිවස තුල ඔබට හොඳ හෙදකමක් ලැබුණා. ඒකම තමයි මම කියන්නේ දැන් සිංහල වෛද්‍ය ක්‍රමයට ලොකුම අපහසු දෙන බෙහෙත් වර්ග සවා ගැනීම කියලා. අපිට මේ වෙද මහත්යලකට ගියාම තිබිච්ච ලොකුම සාහනය තමයි අපිට බෙහෙත් වර්ග හොයාගන්න උවමනාවක් නැහැ. ඔක්කොම ඒ වෛද්‍ය මධ්‍යස්ථානයෙන්ම ලබා දෙනවා. වෛද්‍ය මධ්‍යස්ථානයෙන්ම අදාළ වෛද්‍ය කියන්නේ වෙදකමට අදාළ සියලුම ප්‍රතිකර්ම භාණ්ඩ බෙහෙත් ටික එතුමා විසින්ම නිෂ්පාදනය කරලා අපිට ලබා දීලා තියෙනවා. ඒක ලොකු සහනයක්. පැහැදිලිවම. ඒකම තව එකක් කියන්න ඕනේ එහෙම ලබා දුන්නා කියලා ගසා ගන්න නෑ මහත්තයා. ඒකනේ වටිනාම දේ. ඔව් පැහැදිලිව. කාර්මික බව මුදල් පස්සේ හඹා නොයනකම වෙඩින් කෙනෙක් මම මුදල් ගරනවනේ. මගේ වචන වලින් කියන්නේ කාටවත් තේරෙනවද කියලා. ඔබතුමාට ඔය ප්‍රතිකාර කරන කාල සීමාව තුල අපි සමස්තයක් විදිහට ගත්තොත් ඉස්සල්ලාම ආපු දවස සහ අර සෑහෙන සුවයක් ලැබපු කාල සීමාව දක්වා කොච්චර විතර කාලයක් තිබුණාද? මාස 3ක් කියලා මම මාස 3ක් කියලා ඔබතුමා කිව්වා. මාස වල සතියක් කලින් මට මේ වැඩේ මට තනියම කිව්වට කලින් තනියම ආධාරයක් මාර්ගයෙන් ඇවිද ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මට පුළුවන් මගේ ආරක්ෂාවට ඒ ප්‍රතිකාර ගන්න කාල සීමාව ඇතුලේ දැන් ඔබ එක්තැන් වෙලා හිටපු රෝගියෙක් රෝද පුඩුවට ඇඳට ජීවිතේ වැටිලා තිබුණේ. කිසිම දැනීමක් තිබුණ නැහැ කියලා කිව්වා. හිරිගතිය තිබ්බා කිව්වා කැක්කුම වේදනාවත් එක්ක ගෙවුණු ජීවිතයක්. ප්‍රතිකාර ගන්නකොට අර තෙල් ආලේප කරනකොට අර පත්තු ටික ඇඟට වැටෙනකොට දවසින් දවස තමන් සුව වෙනවා කියන එක ඔබට දැනුණාද ශරීරයේ වෙනස? ඒක බෙහෙත් කරගෙන සතිය වෙනස දැනෙනවා. දවසට අපි ගිය සතිය මතකයේ තියාගෙන හිටියොත් මම ගිය සතිය කළේ මේ ටික. කියලා ඊළඟ සතියේ දෙනකොට මම ඊට වැඩිය සුවයක් ලබලා කියලා මටම තේරෙනවා. මම සුවයට යනවා දැන්. මම සුවයට යනවා. ඉතින් මට කියන්න තියෙන මම වැඩි වෙලා මම කාලේ මම ගන්න බෑ මොකද මට මම කැමති මේ පණිවිඩය දෙන්න. අන්න ඒක තමයි. අවසාන වශයෙන් ඔබතුමා ජීවිතේ එක්තැන් වෙලා හිටපු රෝගියෙක් බරපතලම මට්ටමේ කොඳුවැටපෙළ රෝගියෙක් කොඳුවැටපෙළ ස්නායු තෙරපීමකට ලක්වීම ඇතුළේ ඔබ ලෙඩ වෙලා තිබුණේ. ඒ බරපතල තත්ත්වයෙන් අද ඔබ විශාල සුවයක් ලබාගෙන තියෙනවා. දැන් සාමාන්‍ය විදිහට නේද ඔබට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. මට වෛද්‍යවරයා පිළිබඳව ඔබ කිව්වා. මට කියන්න දැන් පොදුවේ මේ දේශීය අපේ හෙළ පාරම්පරික වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? මේකේ ප්‍රායෝගික අත්දැකීමක් ලැබපු කෙනෙක් හැටියට. මේක මම විතරක් නෙමෙයි. අපේ රටේ පරිම වෛද්‍ය ක්‍රමයේ දේශීය වෛද්‍ය ක්‍රමය, පාරම්පරික වෛද්‍ය ක්‍රමය, පාරම්පරික දේශීය ඉන්දිය කියලා මේ සිංහල මේ ගස්කොළන් ඖෂධ වලින් ප්‍රතිකාර කිරීම. අපිට ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ නරකයි කියන්නේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ ශෛලික දරුණු පරිසර පාර කරලා රෝග නිදාන හොයාගන්න පුළුවන් වෛද්‍ය ක්‍රමය තමයි ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය. අපේ පැරණි වෛද්‍ය ක්‍රමයට අපි ගියේ නෑනේ රෝහල් අපිට ඉස්සරම තිබිලා නෑනේ.
දේශීය වෛද්‍ය නොත් සිංහල වෛද්‍ය ක්‍රමය කියලා අපි කියන්නේ. මේ සිංහල වෛද්‍ය ක්‍රමයට ශරීරගත රෝග වලට විශේෂයෙන්ම මේ කොඳුයට පේලි ස්නායු සම්බන්ධව මේ වගේ දේවල් වලට අපි රෝග නිදානය දැනගන්නකොටම අපිට රෝගේ එනකොටම විශේෂයෙන් තෙල් ටිකක් ගාලා කොඳුයට පේලි දෙන තෙල් ටිකක් ගාලා හරියට අත ගෑහුවා. ඒ අත ගන්න ඕන ක්‍රමය තියෙනවානේ. ඒ ක්‍රමයට හරියට අත ගෑහුවා. ඒ ප්‍රතිකර්මය අපි හරියට කළොත් ඇත්ත වශයෙන්ම මම වගේ තත්යකටපත් වෙන්නේ නැහැ කවුරුවත්. මම මේ කියන්න ඕනේ විශේෂ පණිවිඩය තමයි රෝගීන්ට. රෝගීන්ට මම කියන එකම පණිවිඩය තමයි නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනකම් ඉඳ තියාගන්න එපා. මම මූලිකව ආපු අවස්ථාවේදී රෝගයට ගණන් ගන්න නැතුව නැතුව මම සුළු හරි ප්‍රතිකර්ම කළා නම් මාව වැටුණ තත්වයට කාවවත් වැටෙන්නේ නැහැ. මම එකම මේ කතා කරන්නේ මම විඳ පීඩා මම දැඩි වේදනාවක් මානසික වේදනාවක් වින්දා. ඒ වේදනාව මාහා සමාන රෝගී තවත් ඇති වෙනවා නම් ඒ රෝගීන්ට එවන් දෙයක් නොවේවා යන ප්‍රාර්ථනය. එහෙනම් ඔබත් රෝගී තත්ත්වයකට පත් වෙනවා නම් බලාගෙන ඉන්න එපා. ශනිකවම ප්‍රතිකර්මයකට පණිවිඩය කියන්නේ ඔබතුමා. හරි. ප්‍රතිකර්මයකට යන්න ඒක තමුන්ට විතරක් නෙමේ නිවැසියන්ටත් විශාල සහනයක් මානසික සහනයක් සුවයක්. ඒකයි මගේ ලොකුම ඉල්ලීම. නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් නම් කපන්න ඉඳ තියාගන්න එපා. ඉතින් අපි අද මේ වැඩසටහන විශේෂයෙන්ම පටිගත කළේ මේ අපේ දේශීය පාරම්පරික වෙදකමේ තියෙන විශ්මය. මේකේ තියෙන ප්‍රායෝගිකත්වය. රෝගයක් සුව කිරීමට අපේ හෙළ වෙදකමට ඇති හැකියාව ඔබට ජීවමාන සාක්ෂියක් ඇසුරින් පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කිරීම වෙනුවෙන් තමයි මේ විදිහට මේ රද්දොළුගම ප්‍රදේශයට ඇවිල්ලා නේද? මේ කුලසිරි මහත්මයාව මේ විදිහට සම්මුඛ සාකච්ඡාවකට භාජනය කරලා එතුමාගේ අත්දැකීම ඇසුරින්ම අපි ඔබට පැහැදිලි කරන්න උත්සාහ කළේ අන්න ඒ යථාර්ථය. හෙළ වෙදකමට කල හැකි දේ කුමක්ද කියන එක ඔබට පැහැදිලි කරන්න.